මුහුණේ ඇතිවන කුරුල්ලෑ ලපකැලල් හේතුවෙන් ඔබගේ මුහුණ අඳුරු බවට හැරි අවලස්සන පෙනුමක් ඇති කරනවා. මෙම තත්ත්වයන් ඇතිවීමට ප්‍රධාන වන්නේ කුරුල්ලෑ නියපොතු වලින් කැඩීම හා රසායනික ක්‍රීම් වර්ග කුරුල්ලෑවල ආලේප කිරීමයි. මුහුණේ කුරුල්ලෑ ඇති වූ විට සමේ ඇති කොලජන් තන්තු වලට හානි සිදුවනවා. මෙම කුරුල්ලෑ කැලල් දින 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට හැකි ක්‍රමයක් තිබෙනවා. මෙය ඉතා සාර්ථක ස්වභාවික සත්කාරයක් වන අතර ඔබගේ මුළුතැන්ගේ ඇති ද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් පහසුවෙන්ම සාදා ගැනීමට හැකියාව ඔබට තිබෙනවා. එසේනම් අපි දැන් බලමු එම ස්වභාවික මිශ්‍රණය නිවැරදිව සාදා ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය පිළිබඳව. සටලුණු ගෙඩියක යුෂ, අල ගෙඩියක යුෂ, ලෙමන් යුෂ තේ හැඳි 4ක්. සාදා ගන්නා ආකාරය. භාජනයක් ගෙන ඒට ලුණු යුෂ සහ අල යුෂ දමා කවලම් කර අවසානයේදී ලෙමන් යුෂ එක් කර නැවත වරක් හොඳින් කවලම් කරන්න. සාදාගත් මිශ්‍රණය දින 3ක් ශීතකරණයේ තබා ගනිමින් භාවිතා කිරීමට පුළුවන්. භාවිතා කරන ආකාරය. පළමුව ඔබගේ මුහුණ හොඳින් පිරිසිදු කර සාදාගත් මිශ්‍රණය පුළුන් කැබැල්ලක තවරමින් මුහුණේ හොඳින් ආලේප කර මිනිත්තු 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න. එසේනම් ඔබත් අදම මුහුණේ ඇති කුරුල්ලෑ ලපකැලල් ඉවත් කර ගැනීමට හැකි මෙම මිශ්‍රණය සාදා භාවිතා කර ඔබට ලැබෙන ප්‍රතිඵලය කමෙන්ට් කරන්න. යහළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. රූපලාවන්‍ය පිළිබඳව මින් පෙර කිසිවෙකු ඔබට නොපැවසූ මෙවැනි වටිනා තොරතුරු දිනපතා දැන ගැනීමට මෙන්න වැඩ YouTube channel එක subscribe කර ඒ අසල තිබෙන පුංචි සීනුව ඔබන්නත් අමතක කරන්නට එපා.